දැන් මෙහි තින්නවා අර කවුද අර උන්ද කෙනෙක් කටෙන් පල්ලෙන් එවනවා පච විදිනවා කියන්නේ මේ ළඟදී කියනවා ඒගොල්ලෝ එනකොට තිබුණේ ඩොලර් මිලියන් 20 ගාණයි. රනිල් එනකොට තිබුණේ අන්නේ ගාණ. දැන් මේගොල්ලොන්ට මං හිතන්නේ රනිලුත් ඒගොල්ලොන්ගේ වගේ ෆීල් වෙනවා ඇති. නැත්තම් එහෙම කියන්න පුළුවන්. රනිල් එනකොට තිබුණේ ඒ ගාණ. හැබැයි රනිල් දාලා යනකොට බිලියන 6ක් විතර එකතු කරලා දීලා තිබුණා. මේගොල්ලෝ එනකොට තිබුණේ බිලියන 6ක් ඩොලර් බිලියන. දැන් මේගොල්ලෝ කියනවා අර රනිල් එනකොට තිබ්බ ගානලු මේගොල්ලෝ එනකොට තිබ්බේ. ඒ කියන්නේ මේගොල්ලොන්ට හිතෙන්නේ රනිලුත් මේගොල්ලොන්ගේ කියලා. ඇත්තනේ ඉතින් රනිල් යන පාරෙම යනවා. මුල්ලේ අර මුදල පාරේ යනවා. දැන් ඔය අස්සම් කරපු ආරක්ෂක රාමගොත කිවිසුමත් සාගල රත්නායකලා පටන් ගත්තු වැඩක්. ඒ පාරේ යනවා. තමුන්වහන්සේලා දකින්න නැති මම දැක්ක මම දන්නේ නැහැ පොතේ. සමාජ මාධ්‍යවල තිබුණේ දඹුල්ලේ ශීතාගාරයක් සමග එළවලු කල් තියා ගන්න පුළුවන් ඒ ගොඩනැගිල්ල විවෘත කළා ඉන්දියාවේ අගමැතිතුමා. ಭಾರತೀಯ ජනරජය කියලා තමයි තියෙන්නේ. ඉන්දීය ජනරජය නෙවෙයි. තමුන්වහන්සේලා දන්නවා ඉන්දියාවට තියෙන මහා ಭಾರತ್ සංකල්පය. මේ දකුණු ආසියාවම ඉන්දියාව කරගන්න. ඉන්දියාවේ ලෝක සභා පාර්ලිමේන්තුවේ ගැහුවා සිතියම. ඒ සිතියමේ ඒ මැප් එකේ ලංකාවක් තියෙනවා, නේපාලෙත් තියෙනවා, භූතානෙත් තියෙනවා, සිකිමයක් තියෙනවා, ඔක්කොම තියෙනවා. ඒක අවට රටවල් ප්‍රශ්න කරාම කිව්වා නෑ ඒ ධර්මාශෝක අධිරාජ්‍යයේ කාලේ සිතියම කියලා. ඒක තමයි ඔළුවේ තියෙන්නේ. ආයේ ඒ සිතියමට පණ දෙන්න. ඒ නිසා තමුන්වහන්සේලා අපි තේරුම් ගන්න ඕන මේ ව්‍යාප්තවාදී අරමුණට තමයි අද මේගොල්ලෝ පාවඩේලලා තියෙන්නේ. මැරිච්ච මිනිසුන්ගේ මල කඳන් උඩින් රතු පාවාඩේලනවා මෝඩිලට සම්පූර්ණයෙන් මේ රට ගිල ගැනීම සඳහා. එදා චෝල පාණ්ඩ්‍ය කේරළ ආදී දකුණු ඉන්දිය ආක්‍රමණිකයෝ මේ රට යටත් කරලා අපේ මහා වෙහෙර විහාරස්ථාන විනාශ කරලා මහා විහාර බිමට සමතලා කරලා අපේ තිබිච්ච මහා වටිනා ධර්ම ගන්ත්‍ර පුලුස්සලා මේ කරපු විනාශේ නූතන පියවර තමයි මේගොල්ලෝ තියන්නේ.